පුතේ අද මම කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ shall භාවිතා කළා කොහොමද අපි යමක් කරමු කියලා අහන්නේ. ඒක මේ shall කියන පදේ තමයි මුලට එන්නලට we වෙනවා පුතේ. ඊළඟට එන්නේ ක්‍රියාපදේ verb එක use කරන්නේ. shall we. shall we. එතකොට මේ shall we go out අපි එළියට යමුද? shall we eat something අපි මොනවා හරි කමුද? shall we drink something අපි මොනවා හරි බොමුද? shall we play අපි සෙල්ලම් කරමුද? shall we go there අපි එහෙ යමුද? shall we make a cake අපි කේක් එකක් හදමුද? shall we sing a song අපි සින්දුවක් කියමුද? shall we speak english අපි ඉංග්‍රීසි කතා කරමුද? shall we go now අපි දැන් යමුද? shall we watch a movie අපි චිත්‍රපටයක් බලමුද? shall we do this අපි මේක කරමුද? shall we read this අපි මේක කියමුද? මෙන්න මේ වගේ වාක්‍ය අපි හරි ලේසි පුතේ shall භාවිතයක් හදන shall we අපි යමක් කරමුද? පුතාලත් මේ shall කියන භාවිතා කරලා වාක්‍ය හැකිතරම් ප්‍රැක්ටිස් කරන් යාළුවත් එක්ක අහන්න මේක භාවිතා කරලා පුතාලා කතා කරන්න පුළුවන් පුතාලා හැමෝටම